මම මෙච්චර කල් කාපු කොත්තු වලින් මට රසයි සුපිරි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් එකම එක ප්ලේස් එකයි තාම සෙට් වෙලා තියෙන්නේ. ඒ වෙන පොළේවත් නෙවෙයි. පන්නේ පිටියේ තියෙන hot pack fast food outlet. පොඩ්ඩක් නම කියවන්න අමාරුයි. මේ කොත්තුව මම දැන් අවුරුද්දක දෙකකින් නම් මේගොල්ලන්ගෙන් try කරනවා. මාරම රහයි. මං හිතනවා අදත් ඒ රහයිද කියලා මට සුවඳෙන් නම් පේන විදියට හොඳට තියෙනවා වගේ. ඉතින් මේක මම පික්නික් එකෙන් ගෙනාවේ. මේක ෆිෂ් කොත්තු එකක්. මේක මේගොල්ලන්ගේ ලාර්ජ් නෝමල් කියලා සිලෙක්ට් කරන්න එන්නේ නැහැ. රුපියල් 1000ක් වුණා. ගාන වැඩි වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති. හැබැයි මම මේක ඕපන් කරලා පෙන්නන්නම් කොහොමද කියලා. මම දන්නේ අද තත්ත්වය කොහොමද කියලා. හොඳ මාළු ගොති. කිසිම කඩේකින් එවන්නේ. අතරනම් හොඳ බරක් දැනෙනවා. ග්‍රෑම් 937ක්. ඉතින් මදිද කියන්නකො. ටික්නේ ප්‍රයිස් එක තමයි රුපියල් 1000. හැබැයි ඔයගොල්ලෝ කඩේට ගිහිල්ලා ගන්නවා නම් මං හිතන්නේ මීට ගොඩක් අඩුවට ගන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා ටික්නේ ප්‍රයිස් එක 1000ක් වුණාට මේගොල්ලෝ සාධාරණයක් කරලා තියෙනවා කියලා. අපි කොත්තු එක ඕපන් කරන් බලමු. මට සුපුරුදු පරණ රහ තියෙනවද කියලා. guys wow ඒ විදිහටම තාම තියෙනවා සුවඳින් රහත් බලමු. ඉතින් මේ කොත්තු එකට හොඳට කැරට් ලීක්ස් ඇඩ් කරලා තියෙනවා. මදිනෝ කියන ඊට අමතරව ෆිෂ් කෑලිත් මට මෙහෙම පේනවා. අපි මේක කනකොට බලමු. ඉතින් හොඳ පෝෂන් එකකුත් තියෙනවා. කාලා බලමු. hot pack fast food outlet එකේ ෆිෂ් කොත්තු එක කොහොමද කියලා. මේ තියෙන්නේ ෆිෂ් කෑලි හොඳට ඇඩ් කරලා තියෙනවා මේකේ. ආයි අල්ලන හැමදැනම මට ෆිෂ් කෑලි අහුවෙනවා. අපි ඉතින් කටක් කාලා බලමු. කොහොමද රහ කියලා. ගානට සාධාරණයිද කියලා. මට නම් කිසිම කම්ප්ලේන්ට් එකක් දෙන්න බෑ. මේක හොඳ නෑ කියලා එච්චරට රහයි. මේ කොත්තු එක අතර ගොඩාක් ඇලිච්ච විදිහට හොදි වක් කරලා රොටි එකකට එකක් ඇල්ලෙන ගානට නෙවෙයි තියෙන්නේ සාමාන්‍ය විදිහට දාලා තියෙන්නේ. ෆිෂ් ලීක්ස් මම හිතන්නේ ගෝවත් ඇඩ් කරලා දිනවා වගේ පේනවා. ලූණුත් හොඳට ඇඩ් කරලා දිනවා. මේ තියෙන්නේ මාළු පිටිම කෑල්ලක් තියෙනවා. මාළු කොත්තු හොඳට මාළු රහයි කියන්නේ හොඳට මාළු පොඩි දාලා තමයි හදලා තියෙන්නේ. ඇත්තටම හොඳයි. මම දැක්ක හැබැයි මම මීට කලින් දාපු වීඩියෝ එකට කීප දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. ඒගොල්ලන් කෑම හරි නෑ. අද එවන එක නෙවෙයි හෙට ක්වොලිටි එක. මම ඒක ගැන දන්නේ නෑ. මම ඩේලි කන තැනක් නෙවෙයි. හැබැයි එහෙම වෙන්න බෑ. අඩයක් වුණාම කන්සිස්ටන්ට්ලි ඒ ක්වොලිටි එක මේන්ටේන් කරන්න ඕන. එතකොට තමයි කස්ටමර්ස්ලා දෙන්නේ. මේගොල්ලන් හැබැයි Google ratings උත් හොඳ ratings තියෙනවා. පිටි පොඩි ටිකක් දාගමු. අපි ඒක මාළු පොදිත් දාගෙන කාලා බලමු කොහොමද කියලා. wow ඇත්තටම සුපිරි. ඕගොල්ලෝ නිකමට හරි පාඩිවිටි පැත්තේ යනවා නම් පොඩ්ඩක් කලවගොට්ට ගිහිල්ලා මෙතන try කරලා බලන්න. මේගොල්ලන්ගේ Facebook page එක මම mention කරන්න. Google link එකත් මම දාන්නම් Google map එකේ. ඔයාලට හොයාගන්න අමාරු නෑ. Google map එකේ search කරන්න hot pack fast food outlet කියලා. මේගොල්ලන්ගේ විශේෂයෙන්ම rice, noodles තව හොඳ මේකක් තමයි ඉන්දියාප්ප කොත්තුව. ඕගොල්ලෝ අමතක නොකර මෙතන එකපාරක් try කරලා බලන්න. අපි ගෙලන්න. ජය වේවා.